හයි මේ තියෙන මගේ කොළඹ to බැංකොක් travel series එකේ දෙවැනි travel vlog එක. මම දැන් ඉන්නේ බැංකොක් වල ඇම්බැසඩර් හොටෙල් එකේ. මේක 4 star හොටෙල් එකක්. මම මේ හොටෙල් එකට ආවේ විශේෂ හේතුවකට. ඒ තමයි 2025 සැප්තැම්බර් 1 සහ 2 කියන දවස් දෙක තුල මේ හොටෙල් එකේ කන්ෆරන්ස් එකක් පැවැත්වුණා. මම ඒකට සහභාගී වෙන්න තමයි ආවේ. මගේ රූම් එක මම අගෝස්තු 31 සහ සැප්තැම්බර් 1 කියන දවස් දෙකේ නතර වුණේ මේ ඇම්බැසඩර් හොටෙල් එකේම රූම් එකක. ඉතින් මට මතක හැටියට දවස් දෙකටම 18000ක් වගේ ගියා 4 star හොටෙල් එකක් නිසා. ඉතින් පහසුකම් ඔක්කොම තිබුණා. හැබැයි මගේ මේන් ෆෝකස් එක තිබුණේ ප්‍රසන්ටේෂන් සහ මගේ ඩොකියුමන්ටේෂන් වැඩ ටික හරියට කරගන්න එක. මේ තියෙන පහවදා ඒ කියන්නේ සැප්තැම්බර් 1 වෙනිදා උදේ කන්ෆරන්ස් එකට මම ලෑස්ති වෙලා ආවා. ඉතින් මේ කන්ෆරන්ස් එකේ තියෙන විශේෂත්වය තමයි මේ තියෙන්නේ මගේ ඉන්ටර්නැෂනල් ලෙවල් එකේ ෆස්ට් එක්ස්පීරියන්ස් එක රිසර්ච් කන්ෆරන්ස් එකට සහභාගී වෙන. ලෝකල් ලෙවල් එකේ ගොඩක් තිබුණාට මම ඉන්ටර්නැෂනල් ලෙවල් එකේ කන්ෆරන්ස් එක මීට කලින් පාටිසිපේට් කරලා නැහැ. Thailand, we are ready to embark on a journey දැන් කන්ෆරන්ස් එක පටන් ගත්තා. This year, ICOS brings together over 70 participants, both physically and virtually. Education, psychology, crisis response, different things like that. මේ කන්ෆරන්ස් එකට ලංකාවෙන් නම් ප්‍රසන්ටර් කෙනෙක් විදියට සම්බන්ධ වුණේ මං විතරයි. When I was a vice chancellor for disability service. කන්ෆරන්ස් එකේ පළවෙනිම ප්‍රසන්ටේෂන් එක තිබුණේ මට. We are going to start our first presentation. Sanduni Maisha from Sri Lanka, Equinas College of the Higher Studies, Colombo. So now we'd like to invite her to deliver her presentation. Thank you. Good afternoon to all. It's a great honor to present my research paper here. I'm Sanduni Samarasinghe and my research titled Laudato Si and the Muthurajwala Wetland Promoting Ecological Spirituality Related Pastoral Work in Sri Lanka. Change, biodiversity loss and ecological degradation are the most pressing challenges of the 21st century, so it demands urgent and multidimensional responses. And so faith-based perspectives provide a unique moral and spiritual lens for environmental stewardship. A theological framework closely aligned with the theme of ICOS 2025. The call for ecological conversion in Laudato Si reflects a transformative approach, inviting both personal and communal spiritual awakening. So it's aligned with the conference theme of saving the planet. මේ ඉන්නේ කන්ෆරන්ස් එකට සම්බන්ධ වුණු ප්‍රසන්ටර්ස්ලා ඔක්කොම දෙන අපි ගෲප් ෆොටෝ එකක. Now I'm in Bangkok, attending the 12th International Conference Social Sciences. So this year theme is transformation, resilience, inclusion and saving the planet. කන්ෆරන්ස් එක වෙලාවේදී මට වොයිස් කට් එකක් දෙන්න අවස්ථාව ලැබුණා. ඒ තිබුණේ මම ඒ දුන්න වොයිස් කට් එක. ඉතින් මේ තියෙන හොටෙල් එකේ මම ස්විමින් pool එක පැත්තට ආවා පොඩක් බලන්න. එතන ෆිට්නස් ක්ලබ් එකකුත් තිබුණා. ඉතින් රෑ වෙලාවේදී මම පොඩක් එළියට ගියා. වටේ පිටේ පොඩක් බලන්න කඩසාප්පු වලට එහෙම පොඩක් ඇවිදින්න ගියා. ඉතින් තනියම තමයි මම ගියේ. ඊට පස්සේ සැප්තැම්බර් 1 වෙනිදා මම කැම ගන්නවා ඇම්බැසඩර් හොටෙල් එක ළඟම තිබුණු I am Aroy කියලා තායි රෙස්ටෝරන්ට් එකකට. මෙතන කැම හරිම රසයි. ගානත් හරිම රීසනබල් ප්‍රයිස් එකකට හැමදේම තිබුණේ. ඉතින් සැප්තැම්බර් 2 වෙනිදා උදේ නැවතත් මම කන්ෆරන්ස් එකට ආවා. මේ තියෙන්නේ බ්‍රෙක්ෆාස්ට් එකට. ඇවිල්ලා ඉන්නේ බුෆේ තමයි තිබුණේ. ඉන්දියන් වගේම තායි මේ ජාති දෙකෙන්ම බුෆේ එක ලෑස්ති වෙලා තිබුණා. ඉතින් හරිම රසයි. තායි කෑම මම තායි කෑම වලට ගොඩක් කැමති. ඉන්දියන් කෑම ඉතින් මම කලිනුත් කාලා තිබුණා. නමුත් මෙතනදී මට ගොඩක් කෑම රස බලන්න අවස්ථාව ලැබුණා. බ්‍රෙක්ෆාස්ට් එකෙන් පස්සේ නැවතත් කන්ෆරන්ස් එක ආරම්භ වුණා. අවෝඩ් සෙරමනි එක වෙලාවේදී බෙස්ට් සෝෂල් මීඩියා ඇම්බැසඩර් කියලා මට විශේෂ අවෝඩ් එකකුත් හම්බුණා.
කන්ෆරන්ස් එක ඉවරනකොට හස්බන්ඩ් ඇවිත් හිටියා අපිට ට්‍රැවල් කරන්න යන බැංකොක් වල. මේ දැන් අපි ඉන්නේ මෙට්‍රෝ එකක් ගන්න ටිකට් කවුන්ටර් එක ළඟ. අපි මුලින්ම ගියේ බැංකොක් වල පතාය වලට. මෙට්‍රෝ එකේ ගිහින් අපි පතාය යන්න තියෙන බස් එකේ බස් ටර්මිනල් එකට ගියා. මේ තියෙන්නේ අපේ පළවෙනි මෙට්‍රෝ එක්ස්පීරියන්ස් එක. ඉතින් බැංකොක් වල කන්ෆරන්ස් එකට යනවා කියන්නේ ඉතින් ට්‍රැවල් කරන්න හොඳ අවස්ථාවක්. මට නම් ස්කෝලර්ෂිප් එකක් හම්බුණා මේ සම්පූර්ණ ගමනටම. ඒ කියන්නේ කන්ෆරන්ස් ෆී එකට, ඇකොමඩේෂන් වලට, ඒ වගේම මගේ එයා ටිකට් එකේ ඉඳලම ස්කෝලර්ෂිප් එකෙන් තමයි ඔක්කොම කවර් කරගන්න පුළුවන් වුණේ. ඉතින් මම දකින විදිහට නම් අපි රිසර්ච් එකක් කරලා ඒක ඉන්ටර්නැෂනල් ලෙවල් එකේ කන්ෆරන්ස් එක ප්‍රසන්ට් කරන්න යනවා කියන්නේම ඒක ලොකු අත්දැකීමක්. අපි දැන් පතාය වලට ඇවිල්ලා ඉන්නේ. ඉතින් අපේ හොටෙල් එකට යන්න කලින් අපි මගේ තිබුණ පොඩි කඩේකින් අපේ ඩිනර් එක අරගෙන තමයි හොටෙල් එකට ගියේ. පතාය වල අපි නතර වෙන්න ප්ලෑන් කරලා තිබුණේ නාලන්ත කියලා හොටෙල් එකක. මේ තියෙන්නේ ඒ හොටෙල් එක. ඉතින් රූම් එක නම් හරිම කම්ෆර්ටබල්. ඉතින් පහුවදා අපිට යන්න තියෙන්නේ පතාය අයිලන්ඩ් එක බලන්න. පතාය අයිලන්ඩ් එකේ අපි මොනවද බැලුවේ කියලා නම් ඊළඟ ට්‍රැවල් වලොග් එකෙන් හම්බෙමු හැමෝම.